ලංකාවේ ඩිවල් ස්පෝර්ට් බයික් පිස්සන්ගේ නම්බර් 1 choice එක වෙන Honda CRF 250L එක ඇත්තටම සල්ලිවලට වටින බයික් එකක්ද නැත්නම් overrated ලෙඩක්ද? ඔන්න අද අපි මේකේ ඇතුළාන්තේම කතා කරමු. මේ බයික් එකේ heart එක වෙන්නේ 250cc single cylinder DOHC liquid cooled engine එකයි. මේකෙන් horsepower 24ක් වගේම 22.6 Nm එක torque එකක් generate කරනවා. 6-speed gearbox එකක් එක්ක එන මේ engine එකේ low end torque එක පට්ටම දරුණුයි. ඒ කියන්නේ ඕනෑම මඩ පාරක ගල් කන්දක කිසිම බය නැතුව ඇදලා යන්න මේකට සුපිරිම power එකක් තියෙනවා. ස්පීඩ් එක පැත්තට ගියොත් 0 ඉඳන් 100 km/h වලට යන්න මේකට යන්නේ තප්පර 8.5ක් වගේ සුළු කාලයක්. මේකේ টপ ස්පීඩ් එක වෙන්නේ 130 km/h සීමාව වුණත් 90 km/h වගේ cruising ස්පීඩ් එකකදී බයික් එක පට්ටම ස්මූත්. හැබැයි මතක තියාගන්න මේක pure speed මරන්න හදපු එකක් නෙවෙයි ඕනෑම තැනක යන්න හදපු මැෂින් එකක්. මේකේ බර 144 කිලෝග්‍රෑම් වුණත් මෙන්න මේ Showa inverted front fork සහ ProLink rear suspension setup එක නිසා track එකේ වගේම පාරේ තියෙන වලවල් කිසිම ගාලක් නැතුව absorb කරගන්නවා. handling නම් ඉතින් සෙල්ලම් බඩුවක් වගේ පට්ටම ලීසි. හැමෝම හොයන fuel economy එක බැලුවොත් EFI system එක තියෙන නිසා ලීටරයකට 30 km ඉඳන් 35 km අතර සුපිරි ප්‍රමාණයක් වැඩ කරනවා. ඒ වගේම මේකේ fuel tank එක 7.7 ලීටර් වෙනවා. හැබැයි මෙන්න මේ දේත් හොඳට මතක තියාගන්න. මේකේ seat height එක 875ක් mm වෙනවා. ඒ කියන්නේ උස අඩි 5.7කට වඩා අඩු අයට මේක ටිකක් පදින්න අමාරුයි. ඒ වගේම long rides යනකොට මෙන්න මේ stock seat එක පටු වැඩි නිසා සහ තද වැඩි නිසා ඇඟට සෑහෙන්න අමාරුයි. 100 km/h පනිනකොට single cylinder එකක් නිසා vibration එකක් පොඩ්ඩක් අතට දැනෙන්න ගන්නවා. තව දෙයක් off road බහිනවා නම් මේකේ stock එන tail tide එක සහ indicators ඉක්මනටම කැඩෙන්න බලනවා. ඉතින් ඔයා daily ride එකටයි weekend off road track එකටයි දෙකටම හරියන maintenance අඩු ලෙඩ දෙන්නේ නැති බයික් එකක් හොයන CRF 20ක් නම් නැත්නම් මේක ගන්න ඉන්න යාළුවෙක් ඉන්නවා නම් දැම්ම මේ වීඩියෝ එක යාලට share කරන්න. මෙන්න මේ වගේ සුපිරි automotive විස්තර හැමදාම දැනගන්න අපිව follow කරලා තියාගන්න.